නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විලෝගුරු අමා මෑණී අස්සම සමෝ අසිරිමත්ෝ ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේ වන්දනා කරමි වන්දනා කරමි සාදු 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 පෙරුවන් සරණයි. විලෝගුරු බුදු පියාණන් වහන්සේ ලක්දිව පුරාම නිරෝධ සමාපatti සුවයෙන් වැඩ සිටි උතුම් 12 ස්ථානයන් හා ඉපැරණි විහාරස්ථාන ආශ්‍රිතව සුවඳවත් කිරීම, අලංකාර කිරීම හා සදහැවතුන්ගේ බුද්ධාලම්බන සද්ධාව ඇති කිරීම සඳහා එම විහාරස්ථාන ආශ්‍රිතව හා ඒ අවට පෞද්ගලික බිම් කඩවල සල් පැල දහසක් රෝපණය කිරීම. අප 2012 වර්ෂයේ පොළොන්නරුව සෝමාවතී චෛත්‍යරාජයන් වහන්සේගේ මග දෙපස කිලෝමීටර් 12ක් ආනන්ද බෝධි පදනම සමග බත්තරමුල්ල නාගරික ප්‍රජා සංවර්ධන සංසදය පැල 1000 විවිධ පැල 1200ක් පමණ රෝපණය කළා. අද වෙනකොට එම ප්‍රදේශයේ ඉතා දැකුම් කළු රුක් වනයක්. සිසිලස බොහෝ ප්‍රදේශවාසීන්ට සැදැහැවතුන්ට සිසිලස ගෙනෙන වන අරණක්. 2026 වර්ෂයේ පොසොන් මස අප ඉහත සල් පැල රෝපණය කිරීම ආරම්භ කරනවා. එය අවුරුදු 2ක් පමණ කඩින් කඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර 2026 දෙසැම්බර් මාස බොහෝ දින අපි ඉන්දියාවෙනුත් සල් රුක් සල් පැල 100ක් පමණ ලංකාවට ගෙන්ව ගන්නවා. එතනින් අපි වඩම්මවනවා මහමෙවුනා වෙනට. අනතුරුව බෙදා හරින්න. මේ සල් පැල රෝපණයේදී සල් පැල අපි ලබා දීම කරන අතර කිසිදු ආකාරයක මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. සල් පැල රෝපණය කිරීම සඳහා සමිති සංවිධාන එතකොට ආයතන යම් කණ්ඩායම් තමන් කැමති නම් චේතනාව යහපත් නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහිදී ඔවුන් අපි තෝරාගත් දින එක අපි ලබා දෙන දින එක අපි දෙන බිම් කඩක ඒ ප්‍රදේශය අනුව පැල සිටුවීම රෝපණය කරන්න පුළුවන්. ඒ සඳහා වල හැරීම පැල රෝපණය හා ආරක්ෂාව සඳහා ශක්තිමත් ලී රාමුවක් ඉදිකිරීම තමන්ගේ වියදමින් කළගත යුතුයි. විශාල උත්සව ගැනීමක් නැහැ. නමුත් යම් කිසි උත්සවශ්‍රීයෙන් තමයි මේ කටයුතු කෙරෙන්නේ. එකම 2026 දෙසැම්බර් මාස ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වනු ලබන පැල සල් පැල මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා මහරහත් උත්තමාවිය
එතකොට දේවානම්පිය තිස්ස මහරජතුමා ආදී එක්කම සමග රටවැසියෝ අප්‍රමාණ සැදැහැ සිතින් ජයශ්‍රී මහා බෝසෑ සමිතුන් මහමෙවුනා උයනට වැඩමූ ආකාරයට ඒ ගමන් මාර්ගය ගනිමින් හැකිතාක් දුරට සල් පැල අපි මහමෙවුනා උයනට වඩම්වන්න සූදානම් වෙනවා. ඒ පරණ ශ්‍රී විභූතිය රැකෙන ආකාරයට පෙරහැර පවත්වනවා. බොහොම සරල වෙන්න පුළුවන්. ඒ පෙරහැර පැවැත්වීමේදී කිසිවෙකුට මුදල් ගෙවීමක් කරන්නේ නැහැ. යහපත් චේතනාව සද්ධාව ඇති අයට සහභාගීව තියෙනවා. මේ සඳහා රටවල් ගණනාවකින් බෞද්ධ සැදැහැවත් පිරිස සහභාගී වෙනවා. දැන් මේකට කැමැති ඇති අයට හැකියාවක් තියෙනවා. වමනාවක් තියෙන අයට අපේ ඊමේල් ලිපිනයට එකට යොමු වෙන්න අපි ඒ ප්‍රදේශය අනුව සකස් කරන ලයිස්තුවේ මූලිකත්වය අනුව වැඩ ලබා දීම කරනවා. ඒ සමග අපිට කවුරු හරි කැමති නම් තමන්ගේ පැලයක් රෝපණය කරගන්න අපිට ඒකට අපේ බාධාවක් නැහැ. ඒක කරන්න ඒක දොසක් අපි දකින්නේ. අපේ වමනාව බුදු පියාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියේ වැඩ සිටි උතුම් පූජනීය භූමීන් සෝදවත් කරන්න අර මම වගේ අලංකාර කරන්න හා බැතිසිත සදහැවතුන් බැතිසිත ඇති කරගන්න ඒ පරිසරය සකස් කිරීම තමයි අපේ වමනාව. ඒකම යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් අපිට පැල ලබා දෙන්න අපි ඒ ගැන බොහොම සතුටු වෙනවා. එහෙම පැල ලබා දෙනවා නම් මේ උතුම් පින්කම මහා කුසල සම්පත් ඇති කරන මහා විශාල පින්කම අර මම පෙර කිව්වා වගේ අපිට සෝමාවතී චෛත්‍ය රාජාණන් වහන්සේ මග දෙපස පැල රෝපණය කරන උදව් වෙච්ච ඒ සියලු දෙනාත් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන. ඒකම මේ උතුම් සල්පල රෝපණය කිරීමේ පුණ්‍ය කර්මයට සහභාගී වෙන සියලු දෙනාම සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. විශේෂයෙන්ම ලක්දිවින පුරා විහාරස්ථානවල බොහෝ දින සිල් සමාදන් වන පන්සිල් සමාදන් වන සිල් සුවඳ ඇති බුදු පිරිසගේ ලෙඩ දුක් දුරින් දුර වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. ඒ සඳහා උපකාර කරන හා ලක්දිවත් ලෝපුරත් බුදු සසුන සුරකින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ මේ උතුම් කුසල සම්පatti බලයෙන් ආශ්චර්ය වැඩෙත්වා දීර්ඝායුෂ වැඩෙත්වා. තවද ලක්දිව පුරා වෙසෙන අප්‍රමාණ දුක්ඛිත ආත්ම භාවයන් වෙසෙන සියලු සත්‍යෝ මේ උතුම් කුසල සම්පatti අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. මේ අප්‍රමාණ සසරෙහි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ සද්ධර්මයෙන් පෝෂණය වන්නට මට ජන්ම උත්පත්ති ලබා දුන් මගේ දෙමව්පියෝ දෙදෙනාද අනිකුත් ඥාතීන්ද සහභාගී වන සියලු දෙනාගේම දෙමව්පියන් ඥාතීන්ද මේ උතුම් කුසල සම්පත් බලයෙන් සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. සාදු සාදු සාදු. ත්වන් සරණයි.